දවසක් ඩේලියා වැසිකිලි යනකොට එයාට තාර වගේ කළු පාටට මල පහ පිට වුණා. ඔයාලා දන්නවද? මීට සති 3කට කලින් ඩේලියාගේ ඉස්කෝලේ පිට්ටනියේ ලොකු සංගීත ප්‍රසංගයක් තිබුණ නිසා ඒකට ගොඩක් සෙනග ඇවිත් හිටියා. ඒ ආපු හැමෝම වගේ පිට්ටනියේ හැමතැනම කුණු දාලා ගිහින් තිබුණ නිසා මේ කුණු ගොඩ සුද්ධ කරන්න ශ්‍රමදානයක් පවත්වන්න ඉස්කෝලෙන් තීරණය කරා. ඒත් ශ්‍රමදානය පවත්වන්න තිබුණු දවසේ ලොකු වැස්සක් වහින්න පටන් ගත්ත හින්දා ඒ ශ්‍රමදානය ටික දවසකට කල් දාන්න ගුරුවරුන්ට සිද්ධ වුණා. සතියක් විතර එක දිගටම වැහැපු වැස්ස ඉවර වෙද්දිම ඉස්කෝලේ වාර විභාගේ පටන් ගත්තා. තවත් සතියක් විතර එක දිගට තිබුණ මේ වාර විභාගය ඉවර වෙද්දිම ඩේලියාට හොඳටම උණ හැදුනා. ඒ විතරක් නෙමෙයි එයාට ලොකු ඔළුවේ කැක්කුමක් එක්ක ඇස් දෙක වටේටම රිදෙන්නත් පටන් අරන් මුළු ඇඟේම ඇටකටු පොඩි කරලා දානවා වගේ ලොකු වේදනාවකුත් ඇති වුණා. පහුගිය දවස් ටිකේම ඩේලියා ගොඩක් මහන්සි වෙලා පාඩම් කරපු නිසා මෙහෙම වෙන්නේ නැති කියලා හිතපු අම්මා පැරසිටමෝල් එක්ක ගෙදර තිබුණු වේදනානාශක පෙති වගේකුත් ඩේලියාට බොන්න දුන්නා. තවත් දවස් 3ක් විතර මේ බෙහෙත් බීපු ඩේලියාට උණයි ඔළුවේ කැක්කුමයි ටික ටික අඩු වෙන්න පටන් ගත්තත් පස්වෙනි දවසේ විතර වෙද්දී එයාගේ මුළු ඇඟ පුරාම රතු පාට ලප වගේක් මතුවෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි එයාට ටික ටික හුස්ම ගන්නත් අපහසු වෙලා ලොකු බඩේ කැක්කුමකුත් හැදුනා. ඉතින් ඊළඟ දවසේ උදේම ඩේලියාට තාර වගේ කළු පාටට මල පහ පිට වුණ නිසා හොඳටම බය වුණු අම්මා එයාව හොස්පිටල් එකට අරන් ආවා. ඩේලියාට හැදෙන මේ ලෙඩේ තමයි මාරාන්තික ඩෙන්ගු රෝගය. මේ රෝගයේ මුල් අවධියේදීම වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනානාශක පෙති ලබා ගැනීම නිසා අන්තිමේදී මේක නතර වුණේ ආහාර ජීර්ණ පද්ධතියේ අභ්‍යන්තර රුධිර ගැලීමක් සිදු වෙලා. ඩෙන්ගු වෛරසය මිනිසුන්ට ආසාදනය වන්නේ ඩෙන්ගු ආසාදිත මදුරු දෂ්ටනයකින් පමණයි. ඒ වගේම තමයි පළමු වතාවට රෝගය වැළඳෙනවාට වඩා දෙවන වතාවේදී මේ රෝගය මාරාන්තික වීමේ අවදානම වැඩි. ඩෙන්ගු මදුරුවන් දෂ්ට කිරීම සිදු කරනු ලබන්නේ දිවා කාලයේදී වන අතර බිත්තර දමනු ලබන්නේ ගලා නොයන පිරිසිදු ජල ප්‍රභව වලයි. ඩෙන්ගු වෛරසයේ ආසාදනය වී මුල් දින 3-4ක් පමණ කාලයේදී ඇතිවන රෝග ලක්ෂණ තමයි උණ, තද හිස රදය, ඇස් වටා ඇතිවන වේදනාව, මස් පිඩු සහ සන්ධි වේදනාව, ඔක්කාරය සහ වමනය. දින 5ක් පමණ ගතවන විට ඇතැම් රෝගීන්ගේ රුධිර ප්ලාස්මාව කාන්දු වීම නිසා උදරයේ වේදනාව, මූත්‍රා පිටවීම අඩුවීම, අත්පා සීතල වීම, එක දිගට පවතින වමනය සහ හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. මේ නිසා ඇතිවන සංකූලතා තමයි අභ්‍යන්තර රුධිර වහනය වීම, අභ්‍යන්තර අවයව අකර්මණ්‍ය වීම සහ අවසානයේ මාරාන්තික අවධියට පත්වීම. එම නිසා ඔබට තද උණ සමග ඉහත රෝග ලක්ෂණ පවතිනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මේ රෝගය වළක්වා ගැනීමට ඔබට කළ හැකි වැදගත්ම දේවල් තමයි නිවසේ වතුර රැඳෙන තැන් නිතිපතා පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම, ඩෙන්ගු මදුරු කීටයන් ආහාරයට ගන්නා මාළුන් පොකුණු වල ඇති කිරීම, මදුරු කීටයන් සහ මදුරුවන් විනාශ කිරීම සඳහා මදුරු මර්ධක දියර ඉසීම සහ දුම් ගැසීම. ඒ වගේම දිවා කාලයේදී ඩෙන්ගු මදුරු දෂ්ටනයන්ගෙන් වැළකී සිටීමට අත් සහ කකුල් ආවරණය වන ලෙස ඇඳුම් ඇඳීම, කුඩා දරුවන් සහ ඩෙන්ගු ආසාදිත පුද්ගලයන් සඳහා මදුරු දැල් භාවිත කිරීම, ජනෙල් සඳහා ආරක්ෂක දැල් භාවිත කිරීම, මදුරු විකර්ෂක රසායනික ද්‍රව්‍ය සහ විදුලි උපකරණ භාවිතය වගේ දේවල් කරන්න පුළුවන්. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.